අල්වනේ කොහොමද? ඔන්න මං ආවේ අද මට පාව හැදිච්ච වෙලාවේ මාත් එක්ක හිටපු යාළුවන්ට තැන්ක් යූ කියන්න. ඉස්සෙල්ලාම මැනික සනීපෙන් ඉන්නව නේද? ගොඩක් ආදරේ පැටියෝ පරිස්සමට ඉන්න කියලා එවලු. සනීප වුණාද පැංචට කියලා අහලා තිබුණා. ඉතින් සනීපයි දැන් හරිම ලස්සනයි මට දෙනවද කියලා තිබුණා. ඒක නම් අයියෙන් තමයි අහන්න ඕනේ. අනේ දන්න නිසා අහන්නේ පාව කියන්නේ කොහොම හරි මම කියන්නම් පාව කියන්නේ මොකක්ද කියලා. අපේ කෙනාට පාව හැදලා නැති වුණානේ පාව. ඉතින් හරියට බෙහෙත් ටික දෙන්න එයාට සනීපට පුළුවන්. ඇත්ත මං සනීප වුණා දැන් මට නම් දුක හිතෙනවා කියනවානේ. පේරගන්නකෝ මාරි කියලා තියෙනවා අපේ පව්වටත් පාව හැදිලා යා මැරුණලු. ඒකනේ බුදු සරණයි පැටියෝ ප්‍රියාට හොඳයිද දැන් කියලා තියෙනවානේ. දැන් මට ගොඩක් හොඳයි. අනේ පව්වගේ මැනිකට පස් වෙල දේවා ගොඩක් ආචරේ කියලා තියෙනවා. ඉක්මස්ව මැනික ඔයාට කියලා තියෙනවා. ඉතින් බුදු සරණයි පැටියෝ ඔයාට ඉක්මනින් ඒවා නිරෝගී වේවා. ඉක්මනින් හොඳ වෙන්න මැනික බුදු සරණයි නිදුක් නිරෝගී වේවා. ඉක්මනින් සුවපත් වේවා පැටියෝ. ඉක්මනට හොඳ වෙන්න මැනික. පාව කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා මං කියන්නම් මේ වීඩියෝ එක අවසානයේ. නිදුක් නිරෝගී සුවය ලැබේවා. එයාට ආදරේ කියලා තියෙනවා. අහිංසක පැටියට ඉක්මනින් සුවය ලැබේවා. අනේ හරිම අහිංසකයි කියලා තියෙනවා. ඔයා කොහෙද ගාලේ පැත්තද කියලා තියෙනව නැහැ. ඉක්මනින් සුවය ලැබේවා පැට්ටෝ බුදු සරණයි කියලා තියෙනවා. ඉක්මනින් සුවය ලැබේවා පැටියෝ කියලා තියෙනවා. සරයක් ෆාවෙරාලක දෙන්න ඕන කෑමේ පස්සේද කෑමට තින්න කියලා තියෙනවා. මම නම් බුවේ කෑමට පස්සේ කොන්න රස්සනයි කියලා තියෙනවා. අපේ ඒකත් මැනිකේ. මැනික ඔයාට ගොඩාක් ආදරෙයි පරිස්සමට ඉන්න හොඳේ බුදු සරණයි. ඔයාට බුදු සරණයි පැටියෝ. අනේ මැනික පරිස්සමට ඉන්න හොඳේ. ගොඩක් ආදරෙයි පැටියෝ. පැටියට කිසිම කරදරයක් වෙන්න එපා. ගොඩක් ආදරෙයි. ඔන්න මට මැසේජ් කරා. ඉතින් මැසේජ් කියන්නේ මට කමෙන්ට් කරලා එයාලා මාත් එක්ක හිටියා. වැඩික සනීපෙන් ඉන්නව නේද? වඩා ආදරේ පෙටි පරිස්සමට ඉන්න හොඳේ. සනීප වුණාද පැංචට? මේ වගේ කමෙන්ට් දකිද්දී ඇත්තටම මේ හිතට මාර හයියක් තමයි. ඉතින් ඔයාලා මාත් එක්ක කියලා දේ හැදිලා ඉවර වෙන තම්ම හිතියේ ගැන මට හරිම සතුටුයි. ඉතින් මම ඔයාලට මේ ගොඩාක් ආදරේනේ. ඉතින් බලන්නකෝ මේ රටේ මිනිස්සු කොච්චර හොඳයිද කොච්චර උඩු වෙන හිතක්ද තියෙන්නේ. ඉතින් ඒක තමයි මං එයාලටත් ගොඩාක් ආදරේ. ඉතින් ඔයාලා මතක කරගෙන මේ කමෙන්ට් එකම යාළුවෙක්ටම ගොඩාක් ස්තුතියි මේ කමෙන්ට් කියවන්නත් බැරි තරම් ගොඩාක් සැලකිලි. හැමකක්ම කියවෙන තුර තරහ වෙන්න එපා. ඉතින් වචනකින් හරි කොමෙන්ට් එකක් දාලා සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් මං දැන් කියන්නම් මේ පාව කියලා කියන්නේ මොකද්ද කියලා. පාව කියලා කියන්නේ බල්ලොන්ට සූසෙන්ට හැදෙන භයානක ලෙඩක්. භයානක කියන්නේ අතින් භයානක ලෙඩක්. මේ ලෙඩේ හැදිලා පැය 48ක් ඇතුළත ප්‍රතිකාර වෙන්නේ නැත්නම් සනීප වෙන්න හරිම අමාරුයි. ඒ කියන්නේ පළවෙනි දවස් දෙකේම මේකට ප්‍රතිකාර පටන් ගන්න ඕනේ. ඒ පටන් ගන්නත් සුව වෙන්නේ ටික දෙනයි. ඉතින් බාපොඩක් නැති වෙනවා මේ ලෙඩේ හැදුනහම. ඉතින් මට මේ පාව හැදුනා. පාව හැදිලා පාව කියන වෛරස් එකක් හැදිලා මේ ගොඩාක් අසනීප වෙලා හිටියේ. ඉතින් පළවෙනි දවස් දෙකේම මම අයියා හිටලා පොඩි ළමයි කියලා හිටපු නිසා දවස් දෙකේ දෙවෙනි දවසේ තමයි මට ප්‍රතිකාර ගන්න මට රටේ වෙද්දිත් මට ටිකක් අසනීපේ අමාරු වෙලා තමයි හිටියේ. ඉතින් අයියා ආව මම
මම මේ ඩොප් ළඟට එක්ක ගියා. ඉතින් එක්ක ගිහිල්ලා මේ සේලයින් දුන්නා. ඊට පස්සේ ඉන්ජෙක්ෂන් වගේක් දුන්නා. ඊට පස්සේ මම ගෙදර එක්කනවා. අපි ඉතින් මේ සනීප කියලා එතකොට හරියටම මට මාස 2යි වන්චූට් අවුපැටියෙක්. ඉතින් මම රෝල ගෙඩිය වගේ ලස්සනට හිටියේ. මම ඒ කාලේ ෆොටෝ එකක් දාන්නම් ඔයාලට. ඉතින් ඊට පස්සේ ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මට කෑම ගන්න බැරිව ගියා. ඊට පස්සේ සෙම වමන යන්න පටන් ගත්තා. වමනෙත් එක්ක ඒ ගියා. ඉතින් වමන යන්න පටන් ගත්තට පස්සේ කෑම ගන්න බැරිව ගියාට පස්සේ මම හොඳටම දුර්වල වුණා. ඉතින් ඒ දුර්වල වෙලා මට නැගිට ගන්න බැරුව වැටුණා. ඊළඟ දවසෙත් මාව අරන් ගියා. ඊට පස්සේ ඉන්ජෙක්ෂන් දුන්නා. ඊට පස්සේ සති 2 3ක් යද්දි මම කිසිම කෑමක් බීමක් කෑවේ නැහැ. මට සේලයින් තමයි දුන්නේ. සේලයින් වලින් තමයි හරියටම දවස් 21 විතර මම ජීවත් වුණේ. ඉතින් අයියා උදේ හවසත් හයියක් ඉන්න එකතු වෙලා සේලයින් දෙන්න අරන් යනවා. ඉන්ජෙක්ෂන් හැමදාම උදේට 3යි හවසට 3යි ඉන්ජෙක්ෂන් වෙතිනවා. දවසකට උඩ ඉන්ජෙක්ෂන් 6ක් විතර. සේලයින් 2ක් දුන්නා. ඔන්නම දවස් 21ක් යනකම් සේලයින් දීලා ඉන්ජෙක්ෂන් දීලා තව ඊට අමතර බෙහෙත් වර්ග දීලා ඊට පස්සේ සති 21කින් තමයි තමට ශක්තිය ඒ වෙනකම්ම කිසිම ශක්තියක් තිබුණේ නැහැ. ඒකට මේ ඉන්නේ මේ විදිහට ඉන්නේ හත් පුදුමයක්. ඒ තරම් අමාරුයි. ඒ කියන්නේ යට සැකිල්ලක් වගේ වුණා. චුටි බෝල ගෙඩියක් වගේ හිටපු බව හිටියම මේ යට සැකිල්ලක් වගේ වුණා. ඉතින් පාව කියනගේ භයානක වෙද. ඒ දවස්වල මේ මාත් එක්ක මට පාව හැදිච්ච කාලේ මට හිටපු ගොඩාක් බවට පාව හැදුණා. නැති වුණා. ඉතින් පෝස් පැටවුන්ටත් පාව හැදුණා. ඒ පෝස් පැටවුන් නැති වුණා. ආසන් ගොඩාක් අමාරු වෙච්ච මම කොහොම හරි අයියෙක් ඇත්තලා බේරගත්තා. කවුරුවත් හිතුවේ බේරෙයි කියලා. ඒ කියන්නේ කවුරුත් විශ්වාස කරේ නෑ. ඒ තරම් ගොඩාක් අමාරු හිටියේ. ලේ බඩේරිය යනවත් බඩේරිය යනවා ලේත් එක්ක. දවසක් බලද්දී ලේ හැම තැනම ගේ හැම තැන විදිහ ඉතින් ගොඩක් ගඳයි. ඉතින් අයියා යක්කයි ඒ කිසිම දෙයක් වට තනි කරන්නේ නැතුව ගේ දාගෙන හැම මගේ ජරාවක්ම හැමදේම ලේ යන ඒවා අයින් කරලා පිරිසිදුව තියාගෙන උදේට හවසට වඩාගෙන ගිහිල්ලා සේලයින් දීලා ඉන්ජෙක්ෂන් දීලා නේ ආයි කියන මට නින්ද යනකම් මගේ ඔළුව අතට ඉන්නවා. හරිම අවශ්‍යයි. ඉතින් දෙනර්බන් තමයි මෙච්චර ගොඩක් ආදරේ. ඉතින් එහාම මේ ඔය වෙලාවන් මාව තනි කරේන හැමනේ රහරම මේ මගෙත් එක්කම හිටියා. ඒ දවස්වල ඒ ශක්තියක් සනීප වෙන්න අනිවාර්යෙන්ම උදව් වෙනවා. මොකද ඒ ලෙඩේ හැදුනම මනසෙමිත් බව පැටවුනහට බව මනසෙමුත් වැටෙනවා. කියන්නේ හැම අතින්ම අසරණයක්. ඒ වෙලාවෙත් මේ වගේ අරයක් හම්බුනේ නැත්තම් ඒකත් ලොකුවට බලපං. ඒ නිසා ආදරෙයි ප්‍රතිකාරයි දෙකම එක්ක සනීප වෙන ලෙඩක් තමයි පාව කියලා කියන්නේ. ලේ බඩේරිය ගැප්පඩ ලේ බඩේරිය යන්නේ කොහොමද කියලා බඩ ඇතුළත තුවාල වගේ ගෑස්ට්‍රයිටිස් ඇවිල්ලා ගෙන බඩ දැවිල්ලක් ඇති. ඒ බඩ දැවිලි දරා ගන්න අමාරුයි. ඉතින් ඒ බඩ දැවිල්ලට හරියට සිරප් එකක් කිම පොවලා එහෙම තමයි බේරගත්තේ. ඉතින් බඩ දැවිල්ලයි ලේ බඩේරියම බඩේ මමනේ යන එක මේ හැමදේමත් එක්ක ඉතින් ගොඩක් අමාරු ලෙඩ තමයි පාව. කියන බලන්ට
හැදෙනවා. අමාරුබලෙඩි. ඔන්න ඔය වගේ දැක්කම පාව කියන්නේ ඔයාලගේ බව්වට හැදුනොත් හැකි ඉක්මනින් ඩොක්ටර් අංකල්ලාට ටෙක් කරගෙන යන්න. ඉතින් ඔන්න මම පාව ගැනත් කියලා දුන්නා ඔයාලට. පාව ගැන මම තව විස්තරයක් කියන්න. නම් මං ගිහිල්ලා